මේ ෆසීර්ගේ බලවත් ඉල්ලීමට නිවසයක් ගන්නවා. වැඩිහිටියන්ට පමණක් සීමාව වෙච්ච අන්තර්ගත සහිත බඩේ 4ක් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. මම දැන් පෙන්න ඒ වෙබ්සයිට් පෙන්නනවා දැන්. පෙන්න. මේක අර රංගන ප්‍රකල්පන කරලත් පෙන්නන්නේ. මේකේ සමහර වචන වැරදි නම් බලන්න. පෝන් හබ් එක තියෙනවා. ස්ට්‍රිප් මොකද මචං? ස්ට්‍රිප් chat එක තියෙනවා. මට නම් හිතන්නේ ඔයා මේ ඌමනාවෙන්ම වැරදිලා කියවන්නේ කියලා. මම මෙතනින් දෙකක් නම් අහලම නැහැ ඇත්තටම. අනිතක XNXXX සහ ඒකත් අහලා නැද්ද? නෑ. යකෝ. සහ X videos යන ලිංගික දර්ශන සහිත වෙබ් අඩවි 4ක් සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. මේක කියන හේතුව තමයි මේ අදාළ වෙබ් අඩවි වලට වෙබ් අඩවි වල කන්ටෙන්ට් බලන්න මේ බාලවස්කාර දරුවන් පිවිසන එක වළක්වන්න ඒගොල්ලන්ට ක්‍රියාමාර්ග ගන්න බැරි වෙලා තියෙනවා කියලා මේ වෙබ් අඩවි 4ම. එතකොට ඒකින්ද මේ ඩිජිටල් සේවා පනත උල්ලංඝනය වෙලා තියෙනවා. එතකොට මෙහෙම වුණොත් ඒගොල්ලන්ගේ ගෝලීය වාර්ෂික ආදායමෙන් 6% වෙනකන් දඩ මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා කියලා තියෙනවා ඒගොල්ලන්ට. ඒ කියන්නේ අර ඒගොල්ලන් ඩිජිටල් සර්විස් සෙක්ටර් එක උල්ලංඝන කරලා තියෙනවා කියලා මේ තහවුරු වුණොත් නේ. ඔව් තහවුරු වුණොත් 6% වෙනකන් මේ දඩයක් ගන්න වෙනවා මේ ග්ලෝබල් ඉන්කම් එකකින්. නමුත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ අටින් එකේ යනවා. ඒ සිද්ධියක් අටින් එකේ මොකද උනේ කියලා. මම හිතන නාට්‍යනම රැඩ්ද කොහෙද මේ ප්‍රධාන කතාවක් අපි මේ කියන්න අමතක වුණා හල්ලොලුවගේ සිද්ධියට අදාළ කතාව. කිය පොඩ්ඩක් ඉන්න මේ කතාව ඉවර කරන්න. හල්ලොලුවකට මේ ඒකේ එක දර්ශනයක ගියා මේ එක කාන්තාවක් බලන් ඉන්නවා ෆෝන් එක මේ ඒක දැන් සිද්ධිය හැටියට තියෙන්නේ යාගේ ලීක් වීඩියෝ එකක් යට එපු එකක් වගේ. නමුත් ඒක යන්නේ මේ මෙතනම ලීක් වෙච්ච එකක් ප්‍රසිද්ධ වීඩියෝ එකක් මේ පානදුරේ බාලිකා පාසලක ළමෙක්ගේ එකක්. ඒක ක්‍රයිම් එකක්. ඔව්. හිරියන් වල ඒක බ්ලර් කරලා තියෙන නමුත් ඒක මේ ඒ කියන්නේ තරම් ෆේමස් එක. මම දන්න දැක්ක ගම මේ අදාළ වීඩියෝ එක තමයි කියලා. ඒක පෙන්නවා මේ ටීවී එකේ. ඒක CID එකට යන්න ඕනේ කේස් එකක් කරන. ඉතින් CID එක ඉතින් අර කීර්තිනාම හොයනවනේ ඉතින්. අර අපේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙලේ හොයන්නේ නැහැ. ඉතින් නලින්ද ලෝ තමයි බලන්න ඕනේ. ඒව ගියා මේකේ යාගේ විශේෂනේ. මේ දෙන අපිට අර වෙබ්සයිට් ඕනේ අපිට. ඔව් අඩින් බලන්න ඇති. එතන ගොඩක් වෙලාවට දැන් අඩින කියන ඒවා අර ළඟින්ම තමයි. ළඟින්ම යනවා. දැන් මම මේකෙදි කාරණා මම පොඩි මේක ඇවිල්ලා මේ ෆෝන් කියන කතාව මම ෆෝස් ස්ටෝරිස් එක ටිකක් කිව්වා. ෆෝන් වලදී අපි දන්නවා මම කියන කවුරුත් හංගන්න ඕනේ නැහැ බොරුවට රංගපාන්න දෙයක් නැහැ. හැමෝම ෆෝන් බලලා තියෙනවා. හරිද ඉතිහාසයේ. ඒ කියන්නේ මිනිස්සු කුතුහලයේ තියෙනවා. ෆෝන් නෙමෙයි ඕන එකක් බලලා තියෙනවා. හරිද? නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපේ ජීවිතවලට අපේ මේ ප්‍රශ්න කියන්නේ වෙලා තියෙන මේ ටීනේජර්ස්ලට හැන්ඩල් කරන්න අමාරුයි මේක. ටීනේජර්ස්ලට වඩා බාල ළමයින්ට. මොකද මම හිතන්නේ යුරෝපියන් යුනියන් එක තව දෙයක් කියන්න ඕනේ. යුරෝපියන් යුනියන් එකයි මේ බ්‍රිතාන්‍ය යුරෝපියන් යුනියන් එක මේ යුරෝපියන් කන්ට්‍රීස් රටවල් මේ දැන් අපි කියන ඇමරිකන් ස්ටයිල් එකේ නෙමෙයි. ඒගොල්ලෝ හැම වෙලාවෙම මේ අන්තර්ජාලය තුල තියෙන වෙනත් අපිට ඕක තියෙනවා මේ පෞද්ගලික දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් ලංකාවේ වගේ නෙමෙයි. එහෙ ඇත්තටම පෞද්ගලික දත්ත ආරක්ෂා කරන යම්කිසි නීති රාමුවක් හදලා තියෙනවා. AI වල දැන් බ්‍රිතාන්‍යයේ විශාල සාකච්ඡාවක් කරනවා. AI වලින් AI වලට self learning වලට machine learning වලට පාවිච්චි කරන ඇත්තම කලාකරුවෝ මහන්සියලා කරපු දේවල්. ඊට පස්සේ ඒ වගේ අනුකරණ ගන්නවා අර මේවා ඒ කියන්නේ AI කියලා කරන්නේ අන්තරම අරව රිපීට් කරන එක. මිනිස්සු හදපුවා. නැතු ඒගොල්ලෝ අලුතෙන් මේ කියන්නේ AI එක අලුතෙන් දෙයක් කරන්නේ නැහැ. AI කියන්නේත් මිනිස්සු නිෂ්පාදනය කරන දෙයක්. ඉතින් මේවට අදාළව ඒගොල්ලෝ නීති සම්පාදනය කරනවා. අපි එහෙම නෙමෙයිනේ. අපි ඕවට නීති හදුවොත් අනේ එහෙන මෝඩයි තාක්ෂණයට දියුණුවට ඉඩ දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හරි බයයි ඒ වගේවනේ කියන්නේ. එහෙම නෙමෙයි. තාක්ෂණ දියුණුව සමාජයේ යහපත වෙනුවෙන් පාවිච්චි නොවෙන නැත්නම් කාගේ හරි ලාභය වෙනුවෙන් පාවිච්චි කරන එක්ස්ප්ලොයිට් කරනවා නම් තාක්ෂණ දියුණුව පිළිබඳවත් අපි තාක්ෂණ දියුණුවට ඉඩ දෙන්න ඕනේ. හැබැයි ඒක එක්ස්ප්ලොයිට් කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඉතින් ෆෝන් වල තියෙන එක තමයි මූලිකව ප්‍රධානම දේ ෆෝන් වලට ඇඩික්ට් වෙනවා නම් කවුරු හරි එයා සමාජයෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා. එයා තනි හැම වෙලාවෙම තනි වෙන්න ඉඩ තියෙනවා. කාමරයකට මොකක් හරි එයා අයිසොලේට් වෙනවා. එයා ඊට පස්සේ එයාගේ රියැලිටි එකක් හදාගන්නවා ෆෝන් වලින්. එයාට එයාගේ යථාර්ථයක් එයා හදාගන්නේ ෆෝන් වලින්. එතකොට මේකේ ඊට පස්සේ ඒගොල්ලෝගේ අනිත් දේවල් වෘත්තීය ඉගෙන රස්සාවක් නම් වෘත්තීය නැත්නම් ඉගෙන ගන්නවා නම් අධ්‍යාපන ඕවට ඊට පස්සේ බලපාන. ඊට පස්සේ එයාට සාමාන්‍ය දිනදා ජීවිතේ දකින්න හැම කෙනාම එයාට පාසලක ගුරුවරි හැම කෙනාගේම හැම ඉරියව්වක් තුලින්ම ඒක අවුල් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට මේ රිලේෂන්ෂිප්. ඒගොල්ලන්ට ඇත්ත රිලේෂන්ෂිප් එකක් තියෙනවනේ. ඒගොල්ලන්ට ඒකේ දැන් රිලේෂන්ෂිප් එක කොටසක් තමයි සෙක්ෂුවල් කෑල්. ඒතර ඒක එක්ක ෆැන්ටසි විදිහට තියෙනවා. සමහරව අල්ලන්නවත් නැහැ අතින්. නමුත් ඒක ෆැන්ටසි විදිහට තියෙනවා. නැත්තම් එයාලා යම් පොඩි දේවල් කරලා තවරට ඕඩ දෙයක් කරනවා. හැබැයි ඒ කරන දේට සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ ෆෝන් බලනවනේ ඒක බලපාන. එන ෆෝන් වලින් දේවල් කරන්න බැරි. ඊළඟට මම හිතන්නේ මොකද්ද ඩිජිටල් ඔන්ලයින් මට්ටමින්
කට්ටිය සූරා කැමරට ලක් කරනවා. අපි ෆෝන් බලනවා කියන අපිව ප්‍රොඩක්ට් එකක්. මේ විදිහට ඇබ්බැහි වෙච්ච මිනිස්සු මත තමයි අර ඔය කියන කම්පැනි වගේව ලාභය හොයන්නේ. ඒතර ඒගොල්ලෝ මං හිතන්නේ සෑහෙන දුරට ඔය තරුණ අය කියන්නේ එතකොට මේක තියෙන වෙන ඇන්ගල් එකක්. අර ෆෝන් ඒ කියන්නේ අර අයියෝ හිරිකිතයි ලිංගිකත්වය ගැන කතා කරන්න එපා. මේ අසභ්‍යයි සංස්කෘතිය සදාචාර එහෙම නෙමෙයි. මේක හෙල්ත් ඉෂුව එකක්. මේක සමාජ ඉෂුව එකක්. අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක්. මානසික ඒ කියන්නේ මං හිතන්නේ කල්චරලි මං හිතන්නේ නිහඬ මේ කියන්නේ මේ විශේෂයෙන් පුරුෂාධිපත්‍ය වගේ. ෆෝන් සම්පූර්ණයෙන්ම පිරිමියාට ඕන විදිහට හදන්නේ. කියන්නේ ඔය ස්ලේවර් ශිෂ්‍යෙක් කියනවා ෆෝන් වල ඒක කවුරු ගිහිල්ලා බලන්න ඔය වෙබ්සයිට් අතර එකක් ගිහිල්ලා බලන්න ඒක හරියට දැනගන්න. හරි ප්‍රොෆෙෂනලි හදන ෆෝන් වල ගෙවල් වල හදන වෙන ප්‍රොෆෙෂනලි හදන ෆෝන් වල එක කන්සෙප්ට් එකක් තමයි පිරිමියා හැම වෙලාවෙම කාන්තාවට තමයි දේවල් කරන්නේ. කාන්තාව හැම වෙලාවෙම තමන්ගේ ප්ලෙෂර් එක කැමරාවට තමයි දෙන්නේ. මොකද අර පිරිමියා කියන්නේ ඔබ්ජෙක්ට් එකක්. බලන බොහෝ විට පිරිමිනේ බලන්නේ. පිරිමියා විසින් කාන්තාවට කරන දේ මත කාන්තාව තමන්ගේ සතුට පෙන්වන්නේ කැමරාවෙන් එළියේ ඉන්න මට. ඒ කියන්නේ මම බලනවනම් මට අරයා මගේ ඒ කියන්නේ මගේ ඇස් දෙක දිහා තමයි බලන්නේ කියන කැමරාව. ඒතර මේ කියන්නේ අරයා මොකද කරන්නේ? අරයා අර ඉන්න පිරිමියා අක්‍රියයි. එයා මම වගේ හිතාගෙන නමුත් අරයා මට තමයි කියන්නේ මට සතුට වෙනවා කියලා. ඒතර එතනින් හැදෙනවා මේ සම්පූර්ණයෙන්ම මේ අර ගෑනුවට ඕන එක කියන්නේ ඊට පස්සේ ඕක ඇත්තටම කරන්න ගියාද ඒ වගේ කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනම perform කරන අය වෙනම විදිවලින් කරේ වලේ ඕක ඇත්තට වෙන්නේ නැහැ නේ ඇත්තට කරන්න බෑනේ එතකොට සම්පූර්ණයෙන්ම ලිංගිකත්වයේ පිළිබඳ රියැලිටි එක විකෘති වෙනවා ඉතින් ඔය වගේ ඒවා වෙනවා ඊට පස්සේ ලිංගික අපි වගේ රටවල නම් ලිංගික අධ්‍යාපනයක් මේ අම්මලා තාත්තලා කියන්නෙත් නැහැ කිසි එකක් කවුරුත් යාළුවෝ අතර කතා වෙනවා සමහර උන් නමුත් ඒකත් අර නිකන් මේ පිරිමි නම් මැස්කියුලිටි එක පෙන්නන්න මට මෙච්චර පුළුවන් මුට මෙච්චර කියන්නේ එහෙම බොරු ඇත්ත නෙමෙයි අවංක සාකච්ඡාවක් නෙවෙයි තර ලිංගික අධ්‍යාපනයේ පැත්තේ ප්‍රශ්න තියෙනවා. ඔය වගේ කියන්නේ සංස්කෘතියට මාර විදිහට ඊට පස්සේ අවුල් වෙනවා. අවසානයේ මානසික ආබාධ වෙනවා. මම හිතන්නේ සෑහෙන ඩිස්ෆන්ක්ෂනල් වෙනවා. මේ කියන්නේ බැහැිය කියන ප්‍රශ්නයක්. ඉතින් ඕවා ගත්තම ඉන්ඩස්ට්‍රි එක චුට්ටක් භයානක ඉන්ඩස්ට්‍රි එකක්. මේ ඊළඟට මිනිස්සු අර මම දැකලා තියෙනවා ස්ට්‍රිප් චැට් කියලා කියන්නේ එක්සැම්ස්ටර් එකත් එක්ක තියෙන එක. ස්ට්‍රිප් චැට් එකේ මම හිතන්නේ මොඩල්ස්ලා දානවා. ඒ කියන්නේ මම ගාඩියන් එකේ ආටිකල් දැක්කා. virtual sex නේ ඒක ලයිව් ඉන්නේ හැම කියන්නේ ඒක ඉන්නේ හැම කෙනම ලයිව්. ඒ මේ කියන්නේ ඔය නැගෙනහිර යුරෝපයේ එහෙම යුරෝපේ වෙන්න පුළුවන් පිලිපීනේ මං හිතන්නේ ඊට පස්සේ ඔය තායිලන්ත ඔය වගේ තියෙන සමහර රටවල් තියෙන්නේ. ඒසියන් ඔය ඊස්ටර්න් යුරෝප් ඒ වගේ රටවල කෑනු අයව ගෙනියලා බලෙන්ම නෙමෙයි සමහරවල් කැමැත්තෙන් වගේ නමුත් අර බලහත්කාරයෙන් වගේ ඒගොල්ලොන්ගේ ශ්‍රමය කියන ඊට පස්සේ ගයක් අරගෙන ගෙදර ඒගොල්ලොන්ව පදිංචි කරවලා සම්පූර්ණයෙන් පැය 10 12 උන්ව ඔන්ලයින් අර ඔන්ලයින් එක දිගට අර ලයිව් ස්ට්‍රීම් එකේ නියුඩ් ඉන්නවා. ඒක ආය මේක කරනවා. ඒක අර මේ ෆෝන් නම් ෂූට් කියන ෂූටින් තියදී ෂූට් කරලා යනවනේ. උන් පැය ගණන් මේ උන්ගේ යථාර්ථයේ බවට පත් වෙන්නේ ඒක. ඊට පස්සේ උන්ට පඩි ගෙවන්නේ නැහැ. උන්ගේ මේක අර ඇන්ඩ්‍රු ටේට් කියලා පොරක් හිටියේ. පොර මං හිතන්නේ මේ සම්පූර්ණයෙන්ම ඔය වගේ ඒවනේ කරේ මිනිසුන්. ඉතින් වෙනම ඉන්ඩස්ට්‍රියක් ඉතින්. මේ මොකද්ද මං කියන්නේ එකක් වීඩියෝ එකක් තියෙනවා මේක කරන්නේ. මේ ඒ කියන්නේ ළමයි ඕක සම්බන්ධයෙන් මේක කරන BBC එකෙන් කරපු මේ පොඩි වීඩියෝ එකක්. මේ ෆෝන් බලන ළමයි යමු වෙනෙක් ගැන. අනිත් වම්බලි හොසිට තියෙන දැනුම. උට හරාම් නේද මේක? බලන්නකෝ. හොඳට මට ඕක කිව්වේ මේ ඒත් එක්ක අපි මේ හල්වල මම අනිද්දක ඉන්න කාලේ ලිංගිකත්වයේ සහ ඒ ගැන පොඩි ආටිකල් සීරීස් එකක් ලිව්වා ඒ නිසා තමයි මම දන්නේ මමත් ලියලා තියෙනවා මේ සම්බන්ධයෙන් ඒක දාන්නකො ලින්ක් එක යටින් අපිට බලන්න මේ දාන්නද ආ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න පෙන්නමු අපි ඒක හොඳයි BBC එකේ පොඩි වීඩියෝ එක Hiya, I'm Sue. This is Derek. We're here because your son just looked us up online, you know, to watch us. Matt, darling, there's some people here to see you. We really wanted it to be picked up so that parents did understand the key issues and risks in the online environment. So he watches you online? Yeah, you know, on his laptop. iPad, PlayStation. His phone, your phone. Smart TV, projector. Yeah, anyway, we usually perform for adults, but your son's just a kid. We do know that young children are accidentally coming across pornography, which is quite drastic and dramatic for them. We know that people are purposefully accessing it when they're in their really early teens, which is not really a good time for them to be learning about sex in that way. He might not know how relationships actually work. We don't even talk about consent, do we? No, we just get straight to it. Yeah, and I'd never act like that in real life. Nah. Hey, Maddie. You right?
If I could sum it up in a nutshell, I would say conversation is key. Having a discussion with your children about these issues is really key. Understanding how they're interacting online and what they're doing and where they're going online is really important as well. And then, just talking to older kids about, what is reality like compared to what they're ඉති මයිකත් ඒගොල්ලෝ කියන්නේ ඒක. ඒ කියන්නේ අපි මේක රඟපානවා. ඒ කියන්නේ අර එක තැනක කියන්නේ අපි අත්ත ජීවිතේ අපි සෙක්ස් කරන්නේ නෙවෙයි කියලා. අපි මේ කෙලිව මේ වීඩියෝ වල එකක් කරන්නේ ඇත්ත ඒක නෙවෙයි. ඉතින් අර ඒ ක්‍රමයෙන් ලිංගිකත්වය ඉගෙන ගැනීම සහ ඒ ක්‍රමයෙන් ලිංගිකත්වය ගැන මේ ඇත්ත හදාගත්තම දැන් අපිට කෙලවෙලානේ තියෙන්නේ. අපි ලව් කරන්න දන්නේ නැහැ. මොකද අපිට චිත්‍රපටියක් තියෙනවද ලව් කරන හැටි බලාගන්න. ඒ කියන්නේ පාක් එකේ ඉන්න දෙන්න. පාක් වල ඊට පස්සේ ඉන්න දෙන්නේ නැහැ. ලව් කිරීම තහනම්. ඊට පස්සේ අපිට එහෙම ලයිෆ් එකක් නැහැ. තරින්ද මේ ඩිවෝස් කේසස් තියෙනවනේ. හුඟක් ඩිවෝස් කේසස් වලට මේක බලපාලා තියෙනවා. ඩිවෝස් කේසස් වලට ගියාම ඒ සම්බන්ධයෙන් අධ්‍යයන කරද්දී සමහර ඩිවෝස් කේසස් මම දැකලා තියෙනවා. මේ උසාවි වලට කාසි උසාවි වලට ගියපු ඒවත් තියෙනවා. මේ මහේස්ත්‍රාත් උසාවියට ගිහිල්ලා මේ ඩිස්ට්‍රික්ට් උසාවියට ගිහිල්ලා ගත්ත දේවලුත් තියෙනවා. සමහර කාරණා මේ පෝන් මේ දේවලින් බලපාලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා මේ ෆිල්ම් වල තියෙන විදිහට මේ සෙක්සුවල් ජීවිතයක්. එතකොට ඒක එහෙම නෙමෙයිනේ. ඒක ඔරිජින් නෙමෙයිනේ. එතකොට ඒක අන්තිමට මේ ඉවර වෙන්නේ ඩිවෝස් එකේ. එහෙම ඉවර වෙච්ච ඩිවෝස් කේසස් තියෙනවා ඕනතරම්. ඔව් ඊටත් වඩා අර ටීනේජ් ඇන්සයිටි එක. ඊටාම නව යෞවනිය අය මාර ආතතියක ඉන්න. ඒ කියන්නේ පෝන් හේතුවක් නෙමෙයි. ඔයාලට පෝන් පිට දාන්න බෑ. නමුත් අර තියෙන්නේ අපේ තියෙන සැබෑ මොකද ඒක තියෙන මානුෂීය සම්බන්ධතාවල සැබෑ එක නැති වෙලා තියෙන්නේ. ඒවත් ආයේ ෆෝන් වලින් වෙන්න පුළුවන් වෙන TikTok වලින් වෙන මගුල් වලින් ඒක රිප්ලේස් වෙලා තියෙනවා. ඉතින් අර ඒක මං හිතන්නේ ඒකෙන් ගැලවිලා ජීවත් වෙන එක මං හිතන්නේ සෑහෙන චැලෙන්ජ් එකක්. හරි. අපි නිකන් ෆෝන් ගොඩක් වෙලා ඒක තමයි. හල්ලලුවට අවස්ථාවක් දෙන්න මමත් බලාගෙන ඉන්න